මම අද ගියා ඔන්න රබ්බඩගල්ල විහාරස්ථානයට. ලෝකයේ තියෙන විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් මේ විහාරස්ථානය පිහිටලා තියෙන කුරුණෑගල නගරයේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර නැගෙනහිර දිහාට වෙන්නට රිදීගම රබ්බඩගල්ල කියන සුන්දර ගම්මානයේ. ඉතින් මේ විහාරස්ථානය සංසුන් වාතාවරණය සහ ගැඹුරු ආධ්‍යාත්මික වැදගත්කම සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ලෝපුරා වන්දනාකරුවන්ගේ ආකර්ෂණය දිනාගෙන තියෙනෙත් ඒක නිසාමයි. ඉතින් ඔයාලට ඇහෙනව නේද මම මේ ගමන පුරාවටම මට අහන්න ලැබුණා හරිම ලස්සන කුරුල්ලොන්ගේ ගීත. ඒ කියන්නේ තරම් ලස්සන නිහඬ සංසුන් පරිසර හිතකාමී පරිසරයක්. ඉතින් මේ විහාරස්ථානයේ ඉතිහාසය පුරාණ කාලය දක්වා දිවෙනවා. සියවස් ගණනාවක් පුරාට වන්දනා කිරීම සහ භාවනා කිරීම සඳහා අභය භූමියක් ලෙසයි මෙම ස්ථානය පැවතිලා තියෙන්නේ. ඉතින් මෑත කාලයේ ඒ කියන්නේ 2001 වර්ෂයේදී ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමත් සමග ලොව පුරාම ආකර්ෂණය දිනාගත්ත විහාරස්ථානයක් බවට පත් වුණා. බාමියන් බුදු පිළිම වහන්සේලාට ඇෆ්ගනිස්තානයේදී බෝම්බ තියලා විනාශ කරලා දැම්මනේ. ඒ අවාසනාවන්ත මොහොතේදී ලෝකයේ තිබ්බ විශාලතම බුදු ප්‍රතිමා වහන්සේලා තමයි විනාශ වෙලා ගියේ. ඉතින් මේ වෙලාවේ එයට ප්‍රතිචාරයක් වශයෙන් තමයි ශ්‍රී ලංකාවේදී මේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කරන්න පූජ්‍ය අමරමෝලී හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් දායකයනුත් එකතු වෙලා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ ශෛලමය බුද්ධ ප්‍රසිද්ධ මූර්ති නිර්මාණ ශිල්පියෙක් වන මුත්තයියා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් 2015 වර්ෂයේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙද්දී මෙහි වැඩ කටයුතු සියල්ල නිමා වෙලා තියෙනවා. අඩි 67.5ක් උසින් යුක්තයි. එහෙමත් නැත්නම් මීටර් 20.5ක් උසින් යුක්තයි. මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ හැඩහුරු වලට සමානවම ඉදි කරන ලද බුදු පිළිම වහන්සේ නමක්. ඉතින් අපි මේ විහාරස්ථානයේ ඇතුළටම ඇවිදගෙන ගියා. ඔයාලට පේනවා නේද කොච්චර ලස්සන සංසුන් පරිසරයක්ද තියෙන්නේ කියලා. මුළු විහාර භූමියම වගේ පිහිටලා තියෙන්නේ විශාල ගල් තලාවක් උඩ. ඔය ඈතින් පේන පන්සල තමයි නෙල්ලිගල. ඒ කියන්නේ අර අපි දන්න මහනුවර තියෙන නෙල්ලිගල විහාරය නෙවෙයි මේක. ඒ වගේම තවත් කන්ද උඩ පිහිටලා තියෙන විහාරස්ථානයක්. කඳු පන්තිය හරිම ලස්සනට පේනවා. එතෙන්ට ගියාම අනුරාධපුරේ වගේමයි. තනින් තන විහාරස්ථාන ගොඩක් පේන්න තියෙනවා. ගල් තලාව උඩින් තමයි මං ඇවිදගෙන යන්නේ.
රණවීර ස්මාරකයක්ද? මම හිතන්නේ පළව සැපතුණු රණවීරෝ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරලා ඉදිකිරීම් කරලා තියෙනවා ඒ රූපත් එක්කම. රණවිරු සමරු පෞර. ඉතින් මේ විහාරස්ථානයේදී අපේ රට බේරගන්න දිවි පුදපු ඒ වීරෝදාර රණවිරුවන් අමතක් කරලත් නැහැ. ඉතින් මං විහාරස්ථානයකදී ඒ වගේ රණවිරු ස්මාරක පවුවක් දැක්ක පළවෙනි වතාව. ඉතින් මේ තියෙන්නේ විහාරගේ. විහාරගේ දැනට අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතිනවා. යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ පිළිම වහන්සේ නමක්. ඒ වගේම මේ තියෙන්නේ පැරණි විහාරගේ. දැනට අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් මේ පැරණි බිතුසිතුවම් වලට හානියක් නොවන විදිහටම අලුත් වැඩියා කටයුතු සිදු කරනවා කියලා තමයි මම නම් දැක්කේ. විහාරගේ ඇතුළට ගිහාම මේ විහාරගේ හදලා තිබුණේ තනි කළු ගල් වලට මැටි ගහලා ඒ මැටි උඩ කපරාදු කරලා. ඔයාලටත් පෙනේ අර වීඩියෝ එකේ පොඩි කොටසක් බිත්ති අයිනෙන් පේනවා නේද? ගල් වලට මැටි ගහලා ඒවා කපරාදු කරලා ඒ උඩ තමයි චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේ විහාරය ගොඩක් පරණ එකක් කියලා තමයි මට නම් හිතුනේ. මේ තියෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ වගේම මම දැක්ක 4 ආකාරයට ඉදි කරලා තියෙන ගාන්ටාර කුරුණකුත්. තව විශේෂ දෙයක් දැක්කා. මං කිසිම පන්සලක මීට කලින් දැකලා නැති. ඔන්න බලන්න ඔගේ මොකද්ද කියලා. යගු කෞරාණ මණ්ටක ශ්‍රී රාවණ විමානය. දැක්කද? ඒ රාවණා දෙවියන් වෙනුවෙන් ඉදි වුණු විමානයක්. රාවණා දෙවියන්ගේ පිළිමයක් තමයි මේ මෙතන තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි කුරුණෑගල රම්බඩගල්ල විහාරයට මම ගිය ගමන නිමාවටපත් වුණේ. ඔයාලත් කුරුණෑගලට එනවා නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා ලෝකයේ විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදාගෙන මේ අපූර්ව විහාරස්ථානයේ සුන්දරත්වයත් නරඹලා යන්න මං ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් මගේ වීඩියෝ එක බලුව ඔයාලට ගොඩක් ස්තුතියි. නැවත දවසක තවත් ගමනාන්තයකින් මුණ ගැසෙමු. එතකන් හැමෝටම බුදු සරණයි.